තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි කතා කරමු බුදුරජාණන් වහන්සේ අපට දෙසූ අදටත් වළංගු වන රහස් 10ක්. මුළු මහත් ලෝකයේම විසඳුම් සොයන ප්‍රශ්නවලට මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේ දේශනා කළ මේ සදාතනික දහම තුල සරල සහ ගැඹුරු රහස් බොහෝමයක් අදටත් වළංගුයි. මේවා රහස් වෙන්නේ අපි ඒවට නිසි අවධානයක් නොදෙන නිසා මිස සැඟවී ඇති නිසා නම් නෙමෙයි. මේවා ඔබේ ජීවිතයට ආලෝකයක් නේන බව මම විශ්වාස කරනවා. අද උතුම් රහස් අතුරෙන් 10ක් ගැන අපි කතා කරමු. පළවෙනි රහස තමයි මතක තියාගන්න ඕනි සෑම දෙයක්ම වෙනස් වෙන බව. කිසිම දෙයක් ස්ථිර නැහැ. සතුට, දුක, ලාභය, අලාභය මේ හැම දෙයක්ම මේ සියල්ලම වෙනස් වෙනවා. මේ ධර්ම තේරුම් ගත්තාම ඔයාට දුකෙන් මිදෙන්න පුළුවන් වෙනවා. දෙවෙනි රහස. ඔයාට හැමෝම ආදරය කරන්නේ නැහැ. ලෝකයේ ස්වභාවය එයයි. අන් අයගේ අදහස් වලට අනුව ජීවත් වීම අතෑරියාම ඔයාගේ හිත නිදහස් වෙනවා. තුන්වෙනි රහස තමයි සතුට පිට කොතනකවත් නැහැ. සතුට තියෙන්නේ ඔයා තුලමයි. ලෝකයේ දේවල් එකතු කර ගැනීමෙන් සතුට හොයනවා වෙනුවට ඔයාගේ හිත දියුණු කිරීමෙන් සැබෑ සතුට හොයාගන්න පුළුවන්. හතරවෙනුව ඔයාගේ තරඟකරු ඔයාමයි. අන්න ඒ නිසා අනුන් සමග තරඟ කර කර ඉන්නවට වඩා තමන් සමග තමන්ගේම සිත සමග හොඳින් කටයුතු කරන්න. පස්වෙනි රහස. ඔයා දෙන තරමට ඔයාට ලැබෙනවා. මේ ලෝකයේ හේතුඵල ධර්මයට අනුව ක්‍රියා කරනවා. ඔයා අනුන්ට දෙන ආදරය, කරුණාව සහ උපකාරය ඔයාටම නැවත ලැබෙනවා. හයවෙනි රහස නම් ඔයා අතහරින තරමට ඔයා සැහැල්ලු වෙනවා. භෞතික දේවල්ට ඇලී සිටින තරමට ඔයාගේ හිතට බරක් එකතු වෙනවා. අත්හැරීමේ පුරුද්ද ඔබේ සිතට සාමයක් සහ නිදහසක් ගෙන දෙනවා. හත්වෙනි රහස තමයි ඔයාගේ මනස ඔයාගේම හතුරෙක් වෙන්න පුළුවන්. හිත හොඳින් පාලනය කරන්න බැරි නම් හිත ඔයාටම විරුද්ධව නැගී සිටිනවා. ඒ නිසා සිත කෙරෙහි අවධානය යොමු කරන්න. අටවෙනියට තණ්හාවෙන් කිසි දෙයක් සුවපත් වෙන්නේ නැහැ. ඔයාට තියෙන දේ ප්‍රමාණවත් නැහැ කියලා හිතන තරමට ඔයා දුකටපත් වෙනවා. ලැබෙන දේ ගැන සතුටු වෙන්න. නවවෙනි රහස නම් හොඳ කතා අහනුවට වඩා හොඳයි හොඳ ජීවිතයක් ගත කිරීම. දැනුමෙන් විතරක් වැඩක් නැහැ. ඒ දැනුම ක්‍රියාවට නංගන්න. අවසාන රහස තමයි පින් කිරීමේ අවස්ථාව හැම මොහොතකම තියෙනවා. දාන, සීල, භාවනා වැනි දේවල් වලට අමතරව අනුන්ට කරුණාවෙන් සැලකීම, හොඳ වචනයක් කතා කිරීම වෙන පුංචි පුංචි දේවල් පවා උදා වෙන්නේ මහත් වූ පිනක්. මේ රහස් 10 කියවලා අමතක කරලා දාන්න එපා. මේවා ඔබේ ජීවිතයේ පුරුදු කරගන්න. එතකොට ඔයාට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මම කරුණු 10න් ඉතාමත්ම වැදගත් වුණු කරුණු කමෙන්ට් එකක් ලෙස තැබීමට අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.